ආයුබෝවන් ලයිකෙත බ්ලාස්ට් ටර්ඩෑස් වෙත ඔබ සැම සදරින් පිළිගන්නවා. අද අගෝස්තු 1 වෙනිදා වාර්තා වූ පරදන පවත කීපය බලමු. පළමු පොත් 2019 පස්කුයිරිදා තිරිසතු පෙරහැරට පෙර ලැබුණු බෞද්ධ තොරතුරු අනුව නිසා කාර්යමාර්ග නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමතයශ ලේකම් හිමසර පෙරණන්දට මරණ දඬුවම් නියම කර තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මරණ දඬුවම් කාර්යාත්මක නොවන බැවින් ඔවුන්ට අභියාචන කිරීමේ අවස්ථාවේදී තිබෙනවා. දෙවැනි පවති අධික වර්ෂාව හේතුවෙන් කෙල්න් ගඟේ ආශ්‍රිත පරදේශ සඳහා සුළු ගෞතුරු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එම පෙරදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා. තෙවැනි පවති A Nation United මතද රෝයේ මර්දන මෙහෙයුම් යටතේ රුපියල් බිලියන් 100ක් කොට අධික වටිනාකමකින් යුතු හෙරියන් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පරිකාශ කර තිබෙනවා. CON පවති අද සිට ජාතික අඛණ්ඩ සතිය 2026 ආරම්භ වී තිබෙනවා. රජයේ සේවා විනෝදභාවය සහ වගකීම් කායිත්වයේ පරිවර්ධනය කිරීම මහ පරදන අරමුණු බව රජය සඳහන් කරනවා.